සිදුහත් කුමරු සහසු කන්‍යාවියන් සහ සතසහස්සානං ස්ත්‍රීන් සමග කළ ආශ්වාද පරිශ්‍රණය. දැන් මෙන්න මේ කාරණාව ත්‍රිපිටකයේ තියෙනවා. මේක අපි සීසන් 8 එක වෙන කාලෙකට මේක පෙන්නන බැරි වුණා. සිදුහත් කුමාරයා මේ බුදු වීමට පෙර කරව පරිශ්‍රණයක් පිළිබඳව තියෙනවා. මේක හොඳ මාතෘකා පොඩක් මතක තියාගන්න. ඊට පස්සේ ඒකට අදාළ සාක්ෂි සහිතව පල්ලෙහෙන් තියෙන ත්‍රිපිටක සාක්ෂි. සිදුහත් කුමරු සහසු කන්‍යාව සහසු කියන එකට පාළුවේ තියෙන දහසක් කියලා. දහසක් කන්‍යාවයන් සහ සතසහස්සානං ස්ත්‍රීන් 1,86,000ක් ස්ත්‍රීන් සමග කළ අස්සාද පරිශ්‍රණය. මේක මේ හිතෙහිඳ ඉඳලා ආපු එකක් නෙමෙයි, ප්‍රායෝගික පරිශ්‍රණය තුලින් ගත්ත නිගමන දත්ත තුලින් ගත්ත අවබෝධයක් කියන එක. තථාගත ධර්මයේ මූලික සහ ප්‍රධානම ඉගැන්වීම මොකද්ද කියන කාරණාව අපි ඉස්සෙල්ලා බලමු. තථාගතයන් වහන්සේ සම්බෝධිය පිණිස කළ පරිශ්‍රණය. සංයුක්ත නිකායේ 4 සම්බෝධ සූත්‍රය 15 වෙනි පිට. මහන්නේ සම්බෝධියෙන් පෙරම සම්බුදු නොව මේ කියන්නේ සිදුහත් කුමාරයා මේ බුදු වීමට පෙර සම්බුදු නොව මේ සම්බුදු නොව කියලා තියෙන්නේ බුද්ධත්වයට පෙර බෝසත්ම වූම මට මෙබඳු සිතක් විය. ඇසෙහි ආශ්වාදයේ කිමෙක්ද? ආදීනවේ කිමෙක්ද? නිස්සරණයේ කිමෙක්ද? කනෙහි ආශ්වාදයේ කිමෙක්ද? නැහැයි ආශ්වාදයේ කිමෙක්ද? දිවෙහි ආශ්වාදයේ කිමෙක්ද? කයෙහි ආශ්වාදයේ කිමෙක්ද? සිතෙහි ආශ්වාදයේ කිමෙක්ද? ආදීනවේ නිස්සරණයේ කිමෙක්ද? ඇස කන දිව නාසය ශරීරයේ තියෙනා වූ ආශ්වාදය මොකද්ද? ආදීන මොකද්ද? නිස්සරණය මොකද්ද කියලා සම්බෝධියට පෙර තථාගතයන් වහන්සේට යම් කිසි අදහසක් ආවා. ඊළඟට සංයුත්ත නිකායේ 4ෙම නෙච ආසාද සූත්‍රයේ 19 වෙනි පිටුවේ පෙන්නනවා මහණවම ඇසෙහි ආශ්වාදයේ සෙවීම කළෙමි. ඒක තථාගතයන් වහන්සේ බුදු වීමට පෙර ඇසෙහි ආශ්වාද පරිහරණය කළා තියෙනවා. ඇසේ යම් ආශ්වාදයක් වේ නම් එය අවබෝධ කළෙමි. ඇසේ යම් ආශ්වාදයක් තියෙනම් අන්නේ ඇසේ ආශ්වාද පරිහරණය කළා. මේ කළ දෙන ආශ්වාද පරිහරණයක්. අපි සියලු දෙනා දන්න යම් කිසි පරීක්ෂණයක් කරනවා. මොකද පරීක්ෂණ නිරීක්ෂණ නිගමන කළා යම් කිසි දත්ත සමූහයක් එකතු කරලා ඒවෙන් ගන්න නිගමනයකට තමයි මේ ආශ්වාද පරීක්ෂණය කියන්නේ. ඒක ප්‍රායෝගික කරන එකක්. පරීක්ෂණ කියනව හිතේ කරන පුළුවන් එකක් නෙමෙයි. මේක ප්‍රායෝගික කරන්න ඕන දෙයක්. ඇසේ යම් ආශ්වාදයක් වේ නම් එය අවබෝධය කළෙමි. ඇසේ ආශ්වාදය අවබෝධත. ඇසේ ආශ්වාද යම් තාක් වේ නම් මා විසින්නේ නූනි මෙනෙමි දක්නා ලද්දේ. මෙන්න මේ ඇසේ ආස්වාදය කෙලවර දක්වා උන්වහන්සේ අවබෝධ කරගත්තා. මහණම ඇසේ ආදීනය සොයීම කළෙමි. ඇසේ යම් ආදීනයක් වේ නම් එය අවබෝධ කළෙමි. ඇසේ ආදීනය යම් තාක් වේ නම් මා විසින්නේ නූනි මෙනෙමි දක්නා ලද්දේ. මහණම ඇසේ නිස්සරණය සොයීම කළෙමි. ඇසේ යම් නිස්සරණයක් වේ නම් එය අවබෝධ කළෙමි. ඇසේ නිස්සාර යම් තාක් වේ නම් මා විසින්නේ නූනි මෙනෙමි දන්නා ලද්දේය. ඉතින් මෙන්න මොකද ඇසේ ආශ්වාදයේ පින පරීක්ෂණයක් කරලා හොයලා ආදීනවත් හොයලා නිස්සාරණයත් අවබෝධ කළා බුදු වීමට පෙර. ඊළඟට මහණනි ඉතින් ඇසේ ආශ්වාදයක් නොවේ නම් මේ සත්වයේ ඇසේ නොඇලෙන්නා. මේ ඇසේ සත්වය ඇලෙන්නේ මොකද? ඇසේ ආශ්වාදයක් තියෙන නිසා. මහණනි යම් හේකින් ඇසේ ආශ්වාදයක් ඇද්ද එහෙන් සත්වයේ ඇසේ ඇලෙත්. මහණ ඉතින් ඇසේ ආදීනයක් නොවී නම් සත්වයෝ ඇසේ කලකිරෙන්නාහ. මහණියම් හේකින් ඇසේ ආදීනයක් ඇද්ද එහෙන් සත්වයෝ ඇසේ කලකිරෙත්. මහණ ඉතින් ඇසේ නිස්සරණයක් නොවී නම් සත්වයෝ ඇසින් නොමිදෙන්නා. මහන්නේ යම් හේකින් ඇසේ නිස්සරණයක් ඇද්ද එහෙන් සත්වයෝ ඇසින් මිදෙති. ඔන්න ඇසේ ආශ්වාදය දැකලා ආදීන දැකලා නිස්සරණ දැකලා ඇහෙන් මිදෙනවා. ඇහි ආශ්වාදයක් තියෙන නිසා තමයි මේක බැඳෙන්නේ. ඇහි ආශ්වාදය හැදෙන්නේ කොහොමද? ඇහෙට පටිච්ච උප්පජ්ජ සුඛං සෝමනස්සං. ඒතර පටිච්ච උප්පජ්ජ සුඛං සෝමනස්සං කියන එක තියෙන්නේ ඇහි නෙමෙයි ඇහැ පිළිබඳව මනේ පටිච්චසමුප්පන්න හටගත් එක තමයි තියෙන්නේ. ඒක නිසා තමයි අපිට එකෙන් මිදීමේ හැකියාවක් තියෙන්නේ. දැන් බැලුවත් මේ ආශ්වාද ඇහි තියෙන එකක් වුණා නම් අපිට ඇහැ ගලවල විසිකනකම් අපිට මේකෙන් මිදෙන්න බෑ. එහෙනම් ඇහි නෙමෙයි තියෙන්නේ ඇහැ පිළිබඳව මනේ තියෙන්නේ. ඒ ඔන්න කාරණා පොඩක් තෝරගන්න ඕන. ඉතින් මේක කරන්න ආශ්වාද පරීක්ෂණයක් කරලා තියෙනවා. කුද්දක නිකායේ ආපදාන පාළි දෙකේ පොතේ යසෝදරා පදානේ 158 වෙනි පිටුවේ තියෙන කාරණාවක් තියෙන මෙන්න එහෙම එක් සමයකී රම්‍ය වූ සමෘද්ධිමත් රාජගහ නුවර එක්තරා ගිරි ගුහායකී
නරනායක වූ තථාගතයන් වහන්සේ වැඩවසන සමයෙහි එනුවර මනරම් මෙහෙණ වරක වෙසෙන යසෝදරා තෙරණිට මෙබඳු විතර්කයක් වූයේ. මේ යසෝදරා දේවිය යසෝදරා ආපදානය කියන කතාව. යසෝදරා ආපදානය කියන්නේ යසෝදරාවගේ මේ ජීවිත කතාව මුලින් ඉඳන්ම ආපදාන පාළියේ තියෙනවා. ඇගේ ආපදානයේ තියෙන ඇයට වෙච්ච දේවල් මේ අවසාන මුලින් ඉඳලා අග දක්වා විස්තරේ. නන්දය රාහුල භද්‍රය එසේයින්ම අග්‍ර ශ්‍රාවකය සුද්ධෝදන මහරජය ප්‍රජාපති ගෞතමිය ප්‍රසිද්ධ මහතෙරණුවය මහත් ඉර්ධි ඇති තෙරණුවව යන ඔබ ආසව රහිත වූවාහු පහන්සිරු සෙයින් ශාන්තිර ගියාහු මෑ. දැන් අන්න මේ යසෝදරාව මේ අභිඥා සහිතව තමන්ගේ නිවන් මඟ පූර්ණ කරා කියලා විස්තර තියෙනවා. ලෝකනාථයන් වහන්සේගේ ප්‍රියමාන කල්හිම මම්දු ශාන්ති යන්නේ මේ සිතා තමන් ආයු පමණ බලන්නීය. දැන් මේ තථාගතයන් වහන්සේ ඉන්න කාලෙම කොයිතරම් ආයු තියෙනද කියලා එතුමිය බලලා තියෙන එදවස මා ක්ෂයට ගිය ආයු සංකාර දැක පාසිවුරුගෙන සිය අසපුවේ නික්මෑ. ඒ කියන්නේ තථාගතයන් වහන්සේ ඉදිම ඒ යසෝදරාවගේ ආයු ඉවරන බව දැනගෙන පාසිවුරුගෙන අසපුවේ නික්මලා සිය ගණන් දහස් ගණන් මෙහෙන් විසින් පෙරටු කරන ලද මහත් ඉර්ධි ඇති මහත් ප්‍රඥා ඇති ඒ යසෝදරාවෝ සම්බුදු රජුන් කරා එළඹියහ. සම්බුදුන් වැඳ සක් ලකුණු ඇති සතරහු වෙත එකත් පසව හුන්නහ මෙවදන් බිනුහ. මහා මුනිතුමනි සැලකලෙමි මම 78ක් පැවිදි වෙමි. අවුරුදු 78ක් සැලු පැසුරු වයසට වෙමි. මරණය නැමැති ප්‍රපාතයට පැමිණ සිටියා වෙමි. ඒ කියන්නේ මරණයට ආසන්නලා තියෙන්නේ. ඒ ආයුර්ලා තියෙන්නේ. මාගේ වයස මුහු කරා ගියේය. මාගේ ජීවිතයේ මදකල් පවතින්නේ. තොප හැර යන්නේමි. මා විසින් තමහට පිහිට කරන ලදී. මරණ තෙමේ පශ්චමික කාලෙහි ආයු පෙළේ. මහා විරයන් වහන්සේ අද රැය නිවනට පැමිණේ. ඒ කියන්නේ අද රැය ඒ යසෝදරාව පරිනිර්වාණයට පත් වෙනවා. මුනිවරයන් වහන්සේ යම් කෙනෙක් ජාති ජරා ව්‍යාධි මරණ නැද්ද යම් කෙතක සිය සත්ත්ව නොපැනේද වීරයන් වහන්සේ මම එහි යන්නෙමි. අන්න පරිනිර්වාණයේදී සත්වත්වය පනවන්න බැරි මරණයක් නැති ජාති ජරා ව්‍යාධි මරණ නැති තත්වයටපත් වෙනවා කියලා එතුමිය මේ දේශනා කරනවා. මෙහි යම් පමණ පිරිස් කෙනෙක් සාස්ෘන් වහන්සේ වෙත රැස්ව හිඳිද්ද දොසක් දනිත් නම් මුනිදු හමුයෙහි කමා කෙත්වා. මේ කාටෝ අපි ඇතින් වැරදක් කළා තියෙනම් කමා වෙන්න කියලා කියනවා. මහා වීරයානේ සැල කරමි හසර සරා ඇවිදුනා සමෙහි තොප කෙරෙහි ඉදින් මාගේ දොසක් වී නම් එය කමා කරව. මේ සංසාර ගමනේට යම් කිසි දෝෂයක් වුණා නම් මගේ ඇතින් කමා කරන්න කියනවා. ඇගේ වදානසා මුනිදයන් වහන්සේ මේ වදාල්සේක නිවනට යන්න තොපට මතු කුමක් නම් කියම්ද. දැන් නිවන් පූර්ණ කරන ඔබතුමීට මම මොකද කියන්නේ කියන්න දෙයක් නැහැ. කියන්න තියෙන සියල්ල කරලා කරගෙන අවසానයි. මාගේ අනුසසුන් කරන්න ඉර්ධියද දක්වා සසුන්හි ලා සියලු පිරිසි සැකද දුරලව. ඒක තමන්ට තියෙන ඉර්ධිපාද පෙන්නලා ඒ තියෙන සැකයන් දුරු කරලා ඒ ඉර්ධිපාද පෙන්වන්න කියන ශාසනයේ තියෙන ඒ හැකියාව පෙන්වන්න කියනවා. මුනුදුන්ගේ එවදන් අසා ඒ යසෝදරා මෙහෙණ ඒ මුනුදුන් වැද මේ වචන කිව්ව. වීරයන් වහන්සේ ශාක කුලෙහි උපන් ස්ත්‍රී ලක්ෂණයෙහි පිහිටි මම යසෝදරා වෙමි. ගෙහිදී තොපගේ ප්‍රජාපති වුනිමි. වීරයනි මම තොපගේ නිවසෙහි 1,96,000ක් කාන්තාවන්ට ප්‍රමුඛ වූමු. සියල්ලට ඉසුරුද වූමු. ඒ සියලු දෙනාටම ඉසුරුණා. ඒ ගෙදර හිටපු 1,96,000 කාන්තාවන්ට ඉසුරු වුණා. ඉසුරුණා කරගෙන සියලු සැප සම්පත් දුන්නා කියන එක. රූප ආචාර ගුණයෙන් යුතු යෝන් වියේ සිටි මම ප්‍රිය තෙපුලෙන් ඇති වූමු. මිනිසුන් දෙවියන් පුදුණු සේයෙන් සියල්ලෝ මා පුදත්. ඒ සියලු දෙනාම ඒ තුමිය පුදලා තියෙනවා. ඒ ගෙදර ඉඳපු 1,86,000 කාන්තාවන්ට ප්‍රමුඛ වුණා. ඒතර මෙන්න මේ ඒ සියලු භාර්යාවන් අතරින් 1,86,000කින් ප්‍රමුඛ වෙච්ච කෙනා තමයි සතසහසාණන් කියලා විසරේ තියෙන්නේ. සතසහසාණන් ප්‍රමාණයක් ඉඳලා තියෙනවා.
සාකපුත්‍රන්ගේ නිවසේහි සහසූ කන්‍යාවනට ප්‍රමුඛ වූමු. සමාන සුවදුක් ඇති උහු එක සමාන සුවදුක් ඇති සියලු දෙනා නදුනුවනෙහි දේවතා බඳුවේ නදුනුවනේ තියෙන දේවතාවුන් නදී තියෙනවා. ඒ කියන්නේ සහසූ කියන දහසක් වූ කන්‍යාවන්ට ප්‍රමුඛ වූමු. ඒතර සිදු යසෝදරාව ප්‍රමුඛ කන්‍යාව විතර තියෙනවා. දහස සහසූ කන්‍යාවට ප්‍රමුඛ වූමු. ඒ කියන්නේ ඒ තමයි ප්‍රධාන එක්කෙනා. ඊට අමතරව දහසක් කන්‍යාවන් ඒ මේ මාලිගාවේ ඉඳලා තියෙනවා. කාම ධාතු ඉක්ම වූවා රූප ධාතුවේ පිහිටියා වෙමි. ලෝක නායකයන් තබා රූපයෙන් සමාන වූවක් නැති. ඒ කියන්නේ ලෝකයේ තියෙන උපරිම රූප සම්පත්තියක් තියෙන කට තමයි ඉඳලා තියෙන්නේ. යසෝදරාව මේ ආදිය කියා අහසට පැන නැග බුදුරජුන් අනුදැනීමෙන් නොයෙක් ඉර්ධි දැක්වූහ. මෙන්න ඉර්ධි පාලා තියෙනවා පරිනිර්වාණයට පෙර. ඒතර අංගුත්තර නිකායේ චිත්තපරියාදාන වර්ගයේ දෙවෙනි පිටේ තියෙනවා. මේක අපි ඊට කලිනුත් විස්තර කරලා තියෙනවා. මා විසින් මෙසේ අසරදී එක් සමයක භාගතුන් වහන්සේ සවැත් නුවර සමීපයේ අනේපිට සිටු විසින් කරවන ලද ජේතවනාරාමයේ වැඩවසනසේක එකල්ලි භාගතුන් වහන්සේ මහණනී භික්ෂුන් ඇමතුසේක. ඒ භික්ෂුව වහන්සේ භාගතුන් වහන්සේ පිළිවදන් ඇසුව. භාගතුන් වහන්සේ මේ සූත්‍රය වදාළසේක. මහණනි මේ ස්ත්‍රී රූපේ යම්සේ වේද එසේ යම් රූපයක් පුරුෂයාගේ සිත්ගෙන සිටුනේද එබඳු වූ අන් එකද රූපයක් මම නොදක්මි. මහණනි ස්ත්‍රී රූපේ පුරුෂයාගේ සිත්ගෙන සිටුනේය. ඉතින් මෙන්න මේක විසර ගන්නවා. ස්ත්‍රී රූපය තමයි පුරුෂයාගේ සිත්ගෙන තියෙන රූපය. දිවක රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ඔක්කොම තියෙනවා. ස්ත්‍රියකට පුරුෂයාගේ තමයි රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම සම්පූර්ණම සිත්ගෙන සිටින්නේ. ඉතින් මෙන්න මේ දේශනාවක් මෙහෙම කරන්න. අපිට සාමාන්‍ය මේක අහුවට එක සැරේටම මේක තේරෙන්නේ නැහැ. දැන් බහුතරයක් කට්ටිය කියන කතා හැමෝම මේක කිව්වහම තමයි තේරෙන්නේ. ඇත්තටම මේක තමයි මේ මිනිස්සු හැමදෙනාම හොයන්නේ කියන කාරණාව. මොකද වෙලා තියෙන අපි සිංහල බෞද්ධ නාම අපි හිතන් ඉන්නේ බුද්ධ ශාසනය උගන්වන්නේ සීල් රකින්න කියලා. ඔන්න තමයි වරදගෙන තියෙන්නේ. සීලය කියනක පූර්ණ වෙන අග කෙලවට රහත් වෙනකොට ඇරෙන්න මුලට සීලයක් පූර්ණ වෙන්නේ නැහැ. මුලට සීලයක් පනවලත් නැහැ. ඒ සීලය වතක් විදිහට අරගෙන අවසාන කෙලවර වෙන්නේ රහත් ඵලයෙන් පූර්ණ වෙන්නේ. දැන් රහත් ඵලයෙන් පූර්ණ වෙන එක අපි හදාගෙන තියෙනවා සීලය කියන මුලට දාගෙන තියෙනවා. බුද්ධ ශාසනයක තියෙන මේ ආස්වාද ආදීනවේ නිස්සන්නේ පිළිබඳව ආස්වාද පරිශ්‍රණයක් කරලා මේ තථාගතයන් වහන්සේගේ ඒ මාලිගාවේ කන්‍යාවයන් දහසක් සහ කාන්තාවන් 1,86,000ක් ඉඳලා තියෙනවා. ඒතර මේ සියලු දෙනා මෙන්න මේ තියෙන ආස්වාද පරිශ්‍රය මොකද කරලා තියෙන පරිශ්‍රණය හැවොත් එම ඇසේ කනේ දිවේ නාසයේ ශරීරයේ රූපේ ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම වල ආස්වාද පරිශ්‍රණයක් කරා. ඒතර මේ ආස්වාද පරිශ්‍රණ සඳහා මෙන්න මේ පිරිසත් අරගෙන තමයි මොකද මේ ඔක්කොම කරලා තියෙන්නේ බුදු වීමට පෙර. ඒතර මෙන්න මේ බුදු වීමට පෙර මේ ආස්වාද පරිශ්‍රණය කළා තමයි මේ සියලු දත්ත මේ දෙන්නේ. ඒතර මේ කොටස මේ අනිත් පිරිස දැන් අපි මේ මාර්ගයේ යන පිරිස මෙන්න මේ කොටස එක්ක මේවා පූර්ණ කරගන්න නැතුව සේවිතබ්බ අසේවිතබ්බ තුලින් මේවා පුහුණු කළා මේවා පරිහරණය කළා මේ සේවිතබ්බ අසේවිතබ්බ කරගෙන නැත්තම් වෙනවා අර පරණ විදියටම සිල්ලුතයක් පනවගෙන තමන්ගේ තියෙන හිත බොරුවට ඒ සිල්ලුතයක් රකින්න වගේ ඉඳලා තමන්ගේ ඇතුළේ තියෙන කෙලෙස් සියල්ලම තද කරගෙන ඉන්න පිරිසක් බවට පත් වෙනවා. මේ කෙලෙස් නැගින්න ගන්නේ මේවට ඇති අරමුණු ආවොත් විතරයි. අරමුණු ආවේ නැත්තම් කෙලෙස් නැගෙන්නේ නැහැ. ඒක තමයි සතර සතිපට්ඨානය වල මේවට මුහුණ දෙන්න මේක ප්‍රායෝගික විෂයක් හැරෙන්න මේක හිතලා හිත ඉඳලා හරි ධානවල හරි විතරක් මොකද දා ගන්න පුළුවන් එකක් නෙමෙයි. මොකද මේ කෙලෙස් වල තියෙන ඕලාරික කෙලෙස් ප්‍රමාණය ප්‍රහාණය කර ගන්න එකට ඕලාරිකක් ඕන. දැන් මේකට උදාහරණයක් විදිහට විසරගොත් එහෙම අපි හිතන මහා දැවැන්ත කැලයක් තියෙනවා. මේ කැලේ සුද්ධ කරන්න ඕන. මේ කැලේ තියෙන ලොකු ගස් තමයි සතර සතිපට්ඨානෙන් කපන දෙන ගස්. පුංචි සියුම් ගස් තියෙන පොඩි පැලෑට තියෙනවා. ඒව තමයි ධාන වලින් කපන්න පුළුවන් ගස්. එතකොට මොකද කරන්නේ අපි ඉස්සෙල්ලාම අපි ධාන විතරක් වැඩුවොත් එහම අර මහා දැවැන්ත කැලේ තියෙන අර යට තියෙන පුංචි ගස් ටික සුද්ධ කරලා ඉන්නවා. මහා කැලෑවේ මහා ගස් ටික තියෙන ගන්නවා. මහා ගස් ටික තියෙන ගන්න මොකද ටික කලකට ආයෙ සැරයක් අර පුංචි කැලේ ආයෙ වැවෙන්න ගන්නවා. ඒ ධාන වඩ විතරක් ඉඳලා හරියන්නේ නැහැ. ඉස්සෙල්ලාම මේ කැලේ සුද්ධ කරන තියෙන ප්‍රඥාවන්තයන් නම් මොකද කරන්න ඕන? ඉස්සෙල්ලාම කරන මහා ගස් ටික ගලවලා උදුරලා විසි කරලා දාන්න ඕන. ලොකු ගස් ටික.
අන්නේ ලොකු ගස් ටික උදුලා දැම්මට පස්සේ ඊළඟට ඉතුරු වෙනා ඔහුට අර සියුම් සියුම් පුංචි පුංචි පොඩි ගස් ටික ඉතුරු වෙනවා. අන්න ඒව පුළුවන් අපිට අර පුංචි උපකරණයක් වෙච්ච ආර්ය ධාන කෙනෙක් කපලා සුද්ධ කරගන්න. අර මහ දැවැන්ත ගස් කපන්න බෑ ධානයකට. ඒතර ඒකට අහු වෙන්නේ නැහැ. ඒක ධානයක් කියන හරි සියුම් එකක්. ඒකට අර ඒවා කපන්න ගියාට ඒක සුද්ධ වෙන්නේ නැහැ. ඒවා ප්‍රායෝගික උසඳ ගන්න ඕන සතර සතිපට්ඨානේ සේවිතබ්බ අසේවිතබ්බ සහ ලෝකෝත්තර ආනාපානසය වඩලා ඒ ටික සුද්ධ කරගන්න. ඒ සුද්ධ කරගන්න නැතුව කොච්චර ධාන වඩා හිටියත් යාට සෝතාපන්න මාර්ගානුගාමිකව පල්ලාභී ධාන හැරෙන එන් එහාට මාර්ගය වෙඩෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ වෙනකම් විස්තර කරේ මොකද්ද? දැන් ඊළඟ කොටස අපි ගත්තොත් එහෙම මජ්ක්‍ධිම නිකායේ 3 සේවිතබ්බා සූත්‍රයේ විස්තර කරනවා 184 වෙනි පිටුවේ සාරිපුත්‍රය මම චක්කු විඥාණයෙන් දත යුතු රූපයත් සේවිතබ්බද අසේවිතබ්බදයි දෙපරිද්දකින් කියමි. ඒ මොකද්ද කියන්නේ? චක්කු විඤ්ඤය රූප ගැන ඇහෙන් දකින රූප කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි සේවිතබ්බ අනිත් එක අසේවිතබ්බ. ඒ කියන්නේ ඇසුරු කළ යුත්තක් තියෙනවා, ඇසුරු නොකළ යුත්තක් තියෙනවා. සාරිපුත්තේ මම සෝත විඤ්ඤය ශබ්දයේද සේවිතබ්බ අසේවිතබ්බදයි පරිද්දකින් කියමි. සාරිපුත්තේ මම ගාන විඤ්ඤය ගන්ධයේද සේවිතබ්බද අසේවිතබ්බදයි දෙපරිද්දකින් කියමි. සාරිපුත්තේ මම ජීවහා විඤ්ඤය රසයත් සේවිතබ්බ අසේවිතබ්බයි දෙපරිද්දකින් කියමි. සාරිපුත්තේ මම කාය විඤ්ඤය ස්පර්ශයද සේවිතබ්බ අසේවිතබ්බයි දෙපරිද්දකින් කියමි. සාරිපුත්තේ මම මනෝ විඤ්ඤය ධර්මය සේවිතබ්බ අසේවිතබ්බයි දෙපරිද්දකින් කියමි. ඉතින් මෙන්න මේක අපි එකක් අරන් තෝරගත්තා නම් ඒ වගේම තමයි ඊටු හැම එකටම මෙසේ වදාළ කලේ ආයුෂ්මත් සාරිපුත්‍රයන් වහන්සේ භාගතුන් වහන්සේට තෙල සැලකලේය. වහන්ස මේ භාගතුන් වහන්සේ විසින් සැකවින් වදාළ ලද මෙන්න මේකට කියන මාතෘකාපාල සැකවින් වදාළ ලද විස්තරයන් අර්ථ විභාග නොකළ මේ භාෂිතය මෙසේ විස්තරයෙන් අර්ථ දනිමි. අන්න සාරිපුත්‍ර මහරහතන් වහන්සේ තේන විදිහට මෙන්න විස්තර කරනවා මොකද්ද මේ කියන කාරණේ කියලා. සාරිපුත්‍රයනි මම චක්කු විඤ්ඤේ රූපයත් සේවිතබ්බද අසේවිතබ්බද දෙපරිද්දකින් කියමි. මෙසේ භාගතුන් වහන්සේ විසින් තෙල වදාන ලද කුමක් සඳහා තෙල බස් වදාන ලද දයත් වහන්ස යම්බදු චක්කු විඤ්ඤේ රූපයත් සෙවුනාහට මෙන්න මේ චක්කු විඤ්ඤේ රූපයක් සෙවුනාහට අකුසල ධර්මය වැඩෙද්ද කුසල ධර්මය පිරිහෙද්ද එබඳු චක්කු විඤ්ඤේ රූපයන් නොසෙවිය යුතුය. අන යම්කිසි කෙනෙකුට මේ චක්කු විඤ්ඤේ රූප දකින්නකොට අකුසලයෝ වැඩිලා කුසලයෝ දුරු වෙනවා කුසලයෝ අඩු වෙනවා නම් පිරිහිලා යනවා නම් ඒ වගේවා නොසෙවිය යුතුය. ඒ කියන්නේ ආසෙවින් නොකළ යුතුය. තවද වහන්ස යම්මද චක්කු විඤ්ඤේ රූපයක් සෙවුනාහට අකුසල ධර්මයෝ පිරිහෙද්ද කුසල ධර්මයෝ වැඩෙද්ද යන් යම්කිසි කෙනෙක් රූපයක් දකිනට අකුසල ධර්මයෝ පිරිහෙද්ද කුසල ධර්මයෝ වැඩෙද්ද එබඳු චක්කුවේ රූපයන් සෙවිය යුතුය. සාරිපුත්‍රය මම චක්කු විඤ්ඤේ රූපයත් සේවිතබ්බද අසේවිතබ්බදයි දෙපරිද්දකින් කියමි. මෙසේ භාගතුන් වහන්සේ විසින් ජම්බසක්ලත කියන ලද මේ තෙල සඳහා කියන ලද්දේය. ඒතර මේ චක්කු ඇහෙන් බගන රූප තියෙනවා සමහර ඒවා ඇසුරු කිරීමේදී අපිට කෙලෙස් වැඩෙනවා. කෙලෙස් වැඩලා අකුසලයේ වැඩෙන ගන්නවා. අකුසලයේ වැඩෙනවා නම් ඒක සේවනය කරන්න එපා. කුසලයේ වැඩන එක සේවනය කරන්න කියලා මේ කියන්නේ. ඒක බලන්න නැතුව ඉන්න නෙමෙයි කියන්නේ බලලා කුසලයේ වැඩනේව ගන්න අකුසලයේ වැඩනේව ගන්න එපා කියලා මේ කියන්නේ. ඉතින් රූපේට ඔහොමනම් ශබ්දයත් ඔය ගන්ධයත් එකයි දිවත් රසයත් එහෙමයි ස්පර්ශයත් එහෙමයි මනත් එහෙමයි. ඔය හයට විස්තර කරන මෙන්න මේ සූත්‍රය විස්තර කරනවා. සමහර ඒවා තියෙනවා සේවනය කරන්න ඕන සමහර ඒවා සේවනය නොකළ යුතුයි. ඉතින් සේවනය කළ යුතු එකයි නොකළ යුතු එක අපිට විශේෂයෙන් බෙදලා පෙන් කරන්න විදියක් නැහැ. හේතුව තමයි සමහර රූප දැක්කම සමහර අයට රාගය හට ගන්නවා, දේශය හට ගන්නවා, මෝහය හට ගන්නවා. සමහර අයට වීත රාගී, වීත දෝෂී, වීත මෝහි හට ගන්නවා. ඉතින් අපිට තේරෙන්නේ නැහැ මොකද්ද තම තමන් දැනගන්නවා තමන්ට මොකද්ද මේ දේශය හට ගන්නව නම් අන්නේ දේශය ප්‍රහාණය කර ගැනීම සඳහා ඒක පාවිච්චි කරලා ඉන් නිදහස් වීම සඳහා අර සතිමා විනය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනස්ස කියන එක අවිජ්ජා දෝමනස ප්‍රහාණය කර ගැනීම සඳහා මෙන්න මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම පාවිච්චි කරලා අර ඕලාරික වෙච්ච තියෙන කෙලෙස් දුරු කර ගැනීම සඳහා මේක යොදා ගන්න පුළුවන්. හැබැයි මෙන්න මේකත් එක්ක මතක තියාගන්න මතක ඇති මානසිකාර සූත්‍රය තියෙනවා. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම ගැන දිට්ඨ සුත මුත කිසිවක් සමාධි වැඩිම සඳහා පරිහරණය කරන්නේ නැහැ. දැන් ඒ විස්තර කරන සමාධි වැඩි. අන ඒ සියුම් මේවට. දැන් මේ පරිහරණය කරන්නේ මොකටද? සතර සතිපට්ඨානේ මුල කොටසට ඕලාරික කෙලස් පහනට තමයි මේ කොටස පරිහරණය කරන්නේ.
ඔය තියෙනක පාලි කොටස. දැන් වැටහෙනවා ඇති මම දන්නේ මේවා පරිහරණය නොකර පාවිච්චි නොකර තථාගතයන් වහන්සේලාත් ගිහි වතේදී ඒවා අවබෝධ කර බැරිලා ඒවා පරිහරණය කළා තමයි ඊම නිදහස් වෙලා මේ ලෝකයේ තියෙන වැඩිපුරම චන්දරාගයෙන් බැඳෙන දේ පුරුෂයාට කාන්තාව කාන්තාර පුරුෂයා බවත් අන්නේ කාරණා තෝරගෙන ඒ විදර්ශනා කළා ඊට අදාළ මාර්ගයක් පාදලා ආර්ය අෂ්ටාංග මාර්ගයේ විස්තර කළ දීමේ හැකියාව කරලා තියෙන්නේ ඔන්න ඔය විදිහට ප්‍රායෝගික වඩලා හැන්න ප්‍රායෝගික නැතුව හිතා ඉඳලා නෙවෙන බව හොඳට පැහැදිලි මේ සූත්‍ර කාණ්ඩ ඔක්කොම ගලපගත්තට පස්සේ මේක තව ටිකක් විස්තරයක් තියෙනවා තව විස්තරයක් ඉස්සරහට කරලා දෙන්නම් ඔය තියෙන සේවිතබ්බ අසේවිතබ්බයයි සතර සතිපට්ඨානයයි ලෝකෝත්තර ආනාපාන සති කියන එකම එකක් තමයි මේකේ තියෙන උද්දේශ නිर्देश පටිනිर्देश. දැන් උද්දේශ තමයි ලෝකෝත්තර ආනාපාන සතිය, නිर्देश තමයි සතර සතිපට්ඨානය, පටිනිर्देश තමයි සේවිතබ්බ අසේවිතබ්බේ. ඒතර ඒ එකම දෙයක් තමයි මේ අවස්ථා තුන් විදියකට එන්න කෙටි කළ විස්තර කරලා තියෙන්නේ. හැබැයි මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම පරිහරණය කියන එක ධානය වඩන්න හරියන්නේ නැහැ. මේ කතා කරන්නේ ධානය වඩන කලින් කොටස. දැන් සම්මා දිට්ඨියෙන් පස්සේ